ડોક્ટર කිව්වා දැන් ඇඩ්මිට් කරා කියලා. ඕකේ. ඊපස්සේ අපි ඒක 7 days නිසා ඉතින් මට තේරෙන්නේ නැහැ අතරම අපිට පේන්නේ නැහැ කොච්චර කලහරි තිබ්බ Google review එකකින් අපේ product එකට හරිම emotional හරිම සංවේදී review එකක් මම ඇඬුවා ඒක කියලා. මේ ඉතින් ඒක ගැන පොඩ්ඩක් ඒ experience එක ගැන ඒ කියන්නේ දැන් normally දැන් අපිව after 1 week වගේ පෙන්නන්න ඕනේ ડોක්ටර් විසිට් එකක් තියෙනවා බබාව පෙන්නන්න. ඒ අතරට අර midwife ලා එනවනේ බබාව බලන්න. එතකොට ඒගොල්ලෝ අපේ බලන බබාගේ රියැක්ෂන් කොහොමද අපි ෆීඩ් කරා ඉතින් කොහොමද කියලා ඒගොල්ලෝ බලනවා. ඊපස්සේ චුට්ටක් බලලා කියනවා බබා පොඩ්ඩක් අර yellowish color වගේ වෙලා හැබැයි ඔයාගේ color එක වගේ දිගටම ෆීඩ් කරන්න හරියට ෆීඩ් කරන්න කියලා කිව්වා. ඉතින් දැන් අපි normally clinics වලදී යනවනේ අර sessions වලදී යනවනේ අපි. ඉතින් ඒකෙදි ඇත්තටම අර අපිට ඩෝල් කෙනෙක්ව දීලානේ ප්‍රැක්ටිස් කරන්න දෙන්නේ දැන් ඒක බබාගේ පාඩම අනික දැන් ඒ ඩෝල් නම් තියෙන තැනින් ඉන්නවා දැන් මේ බබාලා එහෙම නැහැ නේද ඉතින් අපිට ගොඩක් අර ටිකක් අමාරුයි ඒක ෆීඩ් කරන එක මම හිතන්නේ ගොඩක් අමාරුයි ඉතින් එයා හැම කිව්වයි ડોක්ටර් විසිට් එකට ගියාට පස්සේ ડોක්ටර් කිව්වා මේ බිලිරුබින් ටෙස්ට් එකක් අපි කරලා බලමු කියලා ඉතින් අපි බ්ලඩ් සැම්පල් එකක් දීලා අයියා ඊපස්සේ ඉමර්ජන්සි කෝල් එකක් ආවා ලැබ් එකකින් බබාගේ බිලිරුබින් ලෙවල් එක ගොඩක් හයි ඉන්ක්‍රීස් වෙලා I think around 21.7 වගේ නිසා ડોක්ටර් දැන්ම ඉන්ෆෝම් කරන්න කියලා. ලකීලි ડોක්ටර් ෆෝන් එක ආන්සර් කරා. ආන්සර් කරලා ડોක්ටර් කිව්වා දැන්ම ඇඩ්මිට් කරන්න කියලා. ඕකේ. ඊපස්සේ අපි ඒක 7 days වෙනකම් hospital එකේ ඉඳලා ගෙදර ගිහලා ආයි ආවා. නැහැ. like after the delivery soon after the delivery අපිව discharge කරනවානේ. ඊට පස්සේ 7 days ගිහිල්ලා ආයි ડોක්ටර් විසිට් එකක් අපිට තියෙනවා. ඔව් ඔව්. ඒකට ආවට පස්සේ ඊට පස්සේ අපි බබාවත් අරගෙන මේ හොස්පිටල් ගියා. ඇත්තටම අපි දැන් නිකන් වෙන්නේ ඉන්නේ කොළඹ කිංස් හොස්පිටල් එකට ડોක්ටර් ඇඩ්මිට් කරන්න ගියා. ඊට පස්සේ අපි එනකොට ඊට පස්සේ high speed ඇල්ලා. අයියෝ. ඊට පස්සේ අපි දැන් බබා නිසා අපිට යන්න දුන්නා ඇත්තටම. ඊට පස්සේ midnight තමයි 12 ඇඩ්මිට් කරේ බබාව. ඊට පස්සේ යාව අර ડોක්ටර්ස්ලා චෙක් කරනවා මෙයාගේ ලෙවල් එක කොහොමද? ඒ කියන්නේ කොච්චරක් අර ෆොටෝതെරපි සෙෂන් එකට බීම්ස් කොච්චර සිංගල් බීම්ද ඩබල් බීම්ද කොච්චරක් නට ලයිට් එක ඕනේද ඉන්ෆියුෂන්ස් යන්න ඕනේද